හොඳම එමරල් මයින් එක හම්බුනේ කොහෙද? කොලොම්බියා වල තියෙන මුසෝ මයින් එක. මුසෝ මයින් එක තමයි අදට දැන් නම් මුසෝ මයින් එක නෑ අතන. දැන් මුසෝ මයින් එක දැන් මේ වෙද්දී all gone. අයි කරන්න දෙයක් නෑ. මේකේ තමයි හොඳම එමරල් හම්බුනේ හොඳම පාර. ඒක හොඳට මතක තියාගන්න. තව ඒත් එක්කම කජෙන් සැම්බියා වල කජෙන් මයින් එක හොඳටම තියෙන මයින් එක. අදටත් ලෝකේ ලොකුම ගල් ප්‍රොඩියුස් කරලා තියෙනවා නම් හොඳ තද පාට මේක තමයි මයින් එක. සැම්බියා. සැම්බියා වල මතක තියාගන්න ලංකාවේ ගොඩක් කට්ටිය සැම්බියා වල එමරල් මයින් කරනවා. බ්‍රසීලුත් ගොඩක් ප්‍රසිද්ධයි. පුරාවෘත්තීය සහ නිකන් හිස්ටරි එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේක සමාන කරලා තියෙනවා මේගොල්ලන් ෆර්ටිලිටි වල. ෆර්ටිලිටි සහ රීබර්ත්. විශේෂයෙන්ම ක්ලියෝපැට්‍රා ඊජිප්තුවේ හිටපු ක්වීන් එයා ගොඩක් වෙලාවට මේක යූස් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ පොඩි මිතිකල් අයිඩියා එකක් දීලා තියෙනවා. හැමදාම තරුණලා ඉන්න පුළුවන් කියලා මේක එයාගේ ඊළඟ ආත්මෙදී එයාගේ මමියට එමරල් දාලා තැම්පත් කරලා තිබ්බා. එහෙමත් ඒගොල්ලන්ගේ හිස්ටරි එකේ ලියවිලා තියෙනවා. ඔය විශේෂයෙන්ම මේ ප්‍රොපර්ස් අපි කියන ප්‍රොපර්ට්ලා කියලා කියන්නේ අමුතුම නිකන් විස්ඩම් එකයි නිකන් එහෙම නිකන් ට්‍රූත් ඇත්ත කතා ගන්න මිනිස්සු අතර එමරල් පැලඳුවා කියන එක ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක ඒ කලින් නම් එන එකක්. ටිකක් වෙනම කතන්දරයක් තියෙනවා එමරල්ඩ් එක්ක සම්බන්ධ වෙන. ඕගොල්ලන් අහලා තියෙනවා මේ සමහරක් ඔය බුද්ධ දර්ශනය ඇතුලේ බුද්ධ ආගමේ කට්ටිය ඉන්නවනේ සංස්කෘත වල එහෙම කියලා තියෙනවා මරකත මාණික්ක කියන්නේ. ඒ වෛරෝඩි මාණික්ක, නීල මාණික්ක කියලා එක එක මැණික් වලට එක එක දේවල් සම්බන්ධ කරලා තියෙනවා. මේ තමයි සාමාන්‍ය 2024 ගිය හොඳම නිකන් හිතා ගන්න බැරි මිලකට ගිය කැරට් 37ක මේ බ්‍රෝච් එක මිලියන 9කට විකුණුවා. ජිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකක් විදිහට ගියා මේ එමරල්ඩ් ඇතුලේ ඒ තරම් බිටල් නිසා සාමාන්‍යයෙන් ක්ලීන් වුණොත් ගල ඇතුළ යන මිල හිතා ගන්න බෑ. සාමාන්‍යයෙන් අපි කැරට් එකේ ගලක් ගමු උදාහරණයකට ලූප් ක්ලීන් වගේ වුණොත් ඉන්ක්ලූෂන්ස් නැතුව $10,000ක් යනවා.